දෙකසක් ඒවා කැමිනල අතපිට තියෙන පාරවල මල් වාහන යබරුව වල්ගම වැනි ප්‍රදේශ වලත් අර පැත්තෙන් ගෝනවල පැත්තෙන් තමයි දෙවි හානි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා අපි සංවිධානාත්මකව අපේ රටේ ජනතාවට මේ විපතටපත් වුණ එකෙන් බේර ගන්න නම් අපි කණ්ඩායම් විදියට හරියටම අපි කවදාවත් අපිට පුරුදු සංවිධානගත දෙයුමකින් තමයි මේ ජනතාවට සාහන සේවා ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නිකම් මාධ්‍ය සම්දර්ශකයන් ලෝකේ කවදාකවත් රටක මෙවැනි අභියෝගයක් බාර අරගෙන නැහැ. අපි ඇත්ත විදියට බිමට බහැලා ජනතාවට සාහන සැලසනකොටම ජනතාව දන්නවා ඇත්තටම ජනතාවත් එක්ක බද්ධ වෙලා ජනතාව තීර ගන්න ආවේ කවුද කියලා. අන්නේ විතර හැංගීම සහිතව අපි බහිමු බිමට බහැලා ඉවරලා සංවිධානාත්මකව වැඩ කරමු. ඒ සම්බන්ධව බියගම ආසනයෙන් අපි සංවිධානාත්මක වැඩ පිළිවෙලක් හදලා තියෙනවා. ඔබ වෙන වෙන කොටස්වලට ඒ සම්බන්ධීකරණය කරලා ඉවරලා ඔබට අවශ්‍ය පහසුකම් ටික සම්පූර්ණ අපිට ලොකුම අඩුපාඩුව තමයි අපිට අවශ්‍ය උපකරණ ටික නිසි පරිදි ළඟා කරගන්න තවම පුණාංගම ලැබුණේ නැහැ. අද අවසර වෙනවා. එමෙතුමා පැහැදිලි කරයි ඒකට අදාළව එමෙතුමා දැන් සූදානම් කරලා තියෙනවා. මේ අදාළ උපකරණ ටික 11 වෙනකොට අපිට ලැබෙනවා. අපි දැන් හරියටම කණ්ඩායම් ටික බෙදගන්න. පොඩි වෙලාවක් යයි අපිට. ඒ වෙලාව අපිට වැඩි සාර්ථක කරගන්න ගොඩක් උදව්වක් වෙයි. පැය භාගයක් විතර අරගෙන හරියට කණ්ඩායම් ටික බෙදාගෙන ඒ ස්ථාන වලට ස්ථානගත වෙන්න. ඒ වගේම අපේ රටේ ජනතාවට මේ පිටින් එවිදිලා තමන්ගේ ආසනයට උදව් කරන ආකෘතිය අපි උගන්වන්නත් ඕනේ. ඒ ආදර්ශය අපි දෙන්නත් ඕනේ. එහෙම ජනතාවක් ඊට කලින් අපේ රටේ හිටියේ නෑ වගේ තමයි ජනතාවට පුරුදු තියෙන්නේ. ඒක නිසා මේ විදිහට දැන් අද උදේ 60ක විතර කණ්ඩායමක් ඇවිල්ලා බණ්ඩාරවත්ත හන්දියේ වීරසේකරපුරට බෑලි ඉවරලා සුද්ධ පවිත්‍ර කරනවා. ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. මගෙන් ඇවිල්ලා අහනවා මට 5 දෙනෙක් දෙන්න පුළුවන්ද මම ඒකට ගෙවන්නම් කියලා. ඒ තරමටම පහළ මට්ටමේ තමයි අපේ රටේ ජනතාව ඉන්නේ. හැම දෙයක්ම උදලට කරගන්න තමන් උත්සාහ කරන ජනතාව. ඒක වෙනස් කරන්න අපිට ආදර්ශයෙන් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි කණ්ඩායමක් විදිහට බෑලා ඒ තැන් වලට ගිහිල්ලා ස්වේච්ඡාවෙන් මේ කරන කාර්යභාරයට බියගම ආසනයේ හැකි උපරිම දායකත්වයට ලබා දෙනවා. ඒ සම්බන්ධව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එමෙතුමත් වචන කිහිපයක් ප්‍රකාශ කරන්න කියලා ඉල්ලා සිටිනවා. කතා කරනවට වඩා වැඩියට තමයි ඉක්මනට බහින්න ඕන. හැබැයි අපි දන්නවා අපේ දේශපාලන ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් කරන අපෙච්චර ප්‍රසිද්ධ නැති වෙච්ච කාලේ 1978 සුලිසුලඟ ආපු වෙලාවේ ඉඳලම අපේ රෝහණ සහෝදරයා දුන්නු ආදර්ශය තමයි අපි මේ ව්‍යාපාරයක් කරන කොයිතරම් කුඩා වුණත් මහ ජනතාවට මේ වගේ ව්‍යසනයක් ඇති වෙච්ච වෙලාවක අපි ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයටපත් කරන්න අපි කණ්ඩායමක් හැටියට මැදිහත් වෙන්න ඕන කියලා. අන්නේ ආදර්ශය, අන්නේ මැදිහත් වීම තමයි අපි දශක ගණනාවක් තිස්සේ ෆලෝ කරන්නේ. ඒ ආදර්ශයෙන් තමයි වැඩ කරන්නේ. ඉතිහාසයේ මෑත ඉතිහාසයේ විශේෂයෙන් මේ වගේ ව්‍යසනයක් එක්ක හැමතිස්සෙම දේශපාලන ව්‍යාපාරයකට විශේෂයෙන් වෘත්තීය සමිතියක් කරගෙන සමිති ව්‍යාපාරයක් කරගෙන අපේ සහෝදර සහෝදරියෝට ඉතාමත්ම කැපවීමෙන් මැදිහත් වෙලා ඒ අපේ රටේම සහෝදර ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන එන්න අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය උපරිම උදව්ව අපි කරලා තියෙනවා. අද දවසේ විශේෂයෙන් බියගම ආසනය අපි දන්නවා මේ කැලණිකන් මිටියාවතේ තියෙන ආසනයක් හැටියට 23000කට වඩා වැඩි පිරිසක් පවුල් 6000 ගානකට ආසන්න පවුල් ගණනක් ව්‍යසනයට පත් වෙලා තියෙනවා. දැන් අද දවසේ ওই සහෝදර සහෝදරියෝ උත්සාහ කරන්නේ ඒ ආරම්භ කරන්නේ ඒ අයගේ මෙච්චර දවසක් අපි එයාලට කන්න බොන්න දීලා ඒගොල්ලෝ රැකබලා ගත්තා වගේම අද දවසේ අපි ආරම්භ කරන්නේ ඒගොල්ලන්ගේ ජන ජීවිතය පුරුදු විදිහට ගෙදර ගිහිල්ලා කුස්සිය කැම ටික උයාගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් සාමාන්‍ය ජන ජීවිතය ළඟා කරගන්න පරිසරයක් උදා කරගන්න එක. ඒ සඳහා අවශ්‍ය වන මිනිස් ශ්‍රමය තමයි මේ පවුලේ තියෙන්නේ. ඒ පවුල අපි දන්නවා දේශපාලන කණ්ඩායමක් විතරක් නෙමෙයි ඒක පවුලක්.